Kusal Mendy is the best player, but he is unlucky. But we will think he do best too. කුසල් මෙන්ඩිස්ගේ අවාසනාවන්ත දෙවී යාම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු තරගයකින් පසු අවාසනාවන්ත ලෙස ලකුණු 6කින් පරදී. දෙවැනි එක්දින තරගය පැවැත්වීමත් අවිනිශ්චිතයි. මෙන්ඩිස් දුකින් ක්‍රීඩාගාරයට. කුසල් උඹට කරන්න දෙයක් නෑ. ඒක කරුමේ. බින්දුවෙන් අවුට් වුණාම කුසල්ට හැමෝම බැන්නත් මෙවන ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් කුසල්ගේ පැත්තෙන් හිටගනී. කුසල්ට වැටුනේ අවාසනාවන්ත පන්දුවක්. පාකිස්තාන සුපිරි ක්‍රීඩකයෙකු සයිඩ් අප්රිඩිත් කියයි. පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩලු 5ක් දෙවි ලකුණු 299ක් රැස් කළා. ලකුණු 300ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩලු 9ක් දෙවි ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 293ක් පමණයි. තරගයේ පරාජය වීමට හේතුව කුසල් මෙන්ඩිස් බින්දුවෙන් දෙවී යාම බව විචාරකයින් පවසා තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය සහ කුසල් මෙන්ඩිස්ගේ දෙවී යාම ගැන පාකිස්තාන හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු සයිට් අප්‍රිඩි පවසා තිබුණේ මෙවන් කතාවකි. ඇත්තටම කුසල් මෙන්ඩිස්ට වටුනේ අවාසනාවන්ත පන්දුවක්. ඔහුටත් හිතාගන්න බැරි වුණා. කුසල් මෙන්ඩිස් කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු ඊළඟ තරඟ දෙකේදී හොඳින් ක්‍රීඩා කරાવી කියලා හිතනවා. අපේ කණ්ඩායමේ ටාගට් එක උනේ පැතුම්වයි කුසල්වයි කොහොම හරි අවුට් කරන එක. ඇත්තටම කුසල් බින්දුවෙන් අවුට් වුණාම ඒක අපේ කණ්ඩායම සෙලිබ්‍රේට් කරපු විදිහෙන් ඒක හැමෝටම තේරෙන්නේ නැති. යනුවෙන් ඔහු පවසා තිබුණු බවයි සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ. තවද ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ද කුසල්ගේ දෙවී යාම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර තිබුණා. ඉතින් ඉතිරි තරඟ දෙක ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරાવી යන්න ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ගේ හදවතේ පවතින බව සමාජ මාධ්‍ය තුලින් බෙහෙවින් පෙනෙනවා. ඉතින් අපේ කොල්ලන්ට ඉදිරි තරඟ දෙක දිනන්න ශක්තිය ලැබේවායි හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න.